අපකාත් අපේ සහෝදර කතිය ඒකයි. අපි සාදු සාදු බුදු පියාණන්. නැවතත් අපි ආධාර සීලයට යමු. වඳුරක සිට අපත් සමග එකතුණු අපේ ආදරණීය නිශාන්ත මහත්මයාට අපි ඔබට පොරොන්දුවක් දුන්නා කුසුම් බඳුන සංසකේ ලබා ගන්න දී කරගන්න කෙනාට අරුණලු මෙතුළු සංගමේ වටිනා කියන මතක සටහනක් දෙනවා කියලා. මම හිතන්නේ මේ තමයි ඒ වටිනා කියන ලස්සනම ලස්සන දෙවියා කෙනෙක් මතක සටහනක් විදිහට අද අපේ ආදරණීය නිශාන්ත මහත්මයාට රැගෙන යන්නට පුළුවන්. මම බලාගෙන හිටියේ මොලේ ගැටුම්ම නිශාන්ත මහත්මයා සංගීතයේදී අන්තිම හරියේදී පොඩ්ඩක් විතර අපේ ආදරණීය බිරිඳ ලෝභ වුණා වැඩිපුර ගාන දෙනකොට. හැබැයි ඔන්න ඔයාලා කෙඩිය දෙනවා අපේ නිශාන්ත මහත්මයා. ඒ නිසා අපි ආරාධනා කරනවා එන්න වේදිකාවට නිශාන්ත මහත්මයාගේ ආදරණීය බිරිඳ ඔබතුමියටයි මේ වටිනා කියන කෙඩියව අපි දෙන්නේ. එපා කියද්දි සල්ලි දුන්නා. හොඳයි අත්පොළ සංඝාදයන් ලබා දෙන සියලු දෙනා බොහොමත් ස්තුතියි අපට දක්වන සහයෝගයට. 2025 පොසොන් මංගල්‍යයේ අමතක නොවන මතක සටහනක් අරගෙන වඳුරක අය ඒ විදිහට වේදිකාවන් බහැලා යද්දී ආයේ අපේ බඩු ගොඩක් ආයේ ලංකුට යන්නට බඩු ගොඩක් අපි සම්පතේ තියෙනවා. වඳුරකට කෙඩි අරන් යද්දී ඔහොම යන්න එපා. තව බඩු ගොඩක් තියෙනවා. ඒ බඩු අරගෙනම යනවා අපි බලමු නේද? මං හිතන්නේ 4-5 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. දෙන්නෙක්යි කෙඩිය හම්බුනේ. ඉතුරු 3 දෙනාත් මොනවම හරි අරන් යමු. අපි නැවත ගාන වෙන්දේසිය සඳහා යොමු වුණු කුසුම් බඳුන් වෙන්දේසිය ඒ විදිහට අවසන් වෙන්නේ. බාණ්ඩ වෙන්දේසිය මෙතෙන් සිට